හලෝ කොහොමද ඔයාලට මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මම මගේ මූණට දාන පැක් එක ගැන. ඉතින් අපිට ඒකට මුලින්ම ඕන වෙනවා යෝගට්, කඩල පිටි, දහි, මීපැන්. ඉතින් මේකට අමු කහක් දානවා නම් හොඳයි. ඒ වුණාට අමු කහ මගේ මූණට ඇලර්ජි හින්දා මම ඇඩ් කරන්නේ නැහැ. ඉතින් මහ ලොකු දෙයක් කරන්නේ නැහැ. ඉතින් ওই ටික ඔක්කොම එකට දාලා හොඳට මික්ස් කරලා මූණට ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. මොකද ඔයගලන්ට කියන්න ඕන මගේ මූණ සාමාන්‍යයෙන් පිම්පල් දාපු මූණක් නෙමෙයි වෙඩින් එකට කලින්. වෙඩින් එකෙන් පස්සේ මගේ මූණ ගොඩක් සවුත් වුණා. එක ක්‍රීම් වර්ග යූස් කරලා මුළු මූණම පිම්පල් දාන්න ගත්තා. ඊට පස්සේ මම මොන ක්‍රීම් එක යූස් කරත් පිම්පල් දානවා. ওই වගේ එක පැක් වර්ග යූස් කරා. ඩොක්ටර්ස්ලා ගාවට ගියා මොනම දෙයකටවත් මූණ කියන්නේ ස්කින් එක අහන්නේ නැහැ. කියන්නේ නිතරම පිම්පල් දානවා. ඊට පස්සේ ඉතින් කාලයක් වොම් ඉඳලා මං අන්තිමට මට ওই පැක් එක විතරයි හරි ගියේ. ඕකට විතරයි මගේ ස්කින් එක ඒ කියන්නේ කිසිම පිම්පල් එකක් දාන්නේ කිසිම ඇලර්ජි එකක් එන්නේ නැති එකම පැක් එක ඕක විතරයි. ඉතින් මං සාමාන්‍යයෙන් ක්‍රීම් වර්ග කිසිම දෙයක් දැන් යූස් කරන්නේ නැහැ. කිසිම දෙයක් යූස් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් චුටක් එළියට යද්දී BB ක්‍රීම් එකක් ගාලා පවුඩර් ටිකක් දාලා ලිප්ස්ටික් ටිකක් ගාලා පොඩි ටච් අප් එකක් දෙනවා කොහේ හරි එළියට යද්දී. ඒ ඇරෙන්න ෆේස් වොෂ් එකයි ওই පැක් එකයි විතරයි මම යූස් කරන්නේ. මොකද ඉතින් මොන දේ ගෑවත් ඇලර්ජි වෙනවා පිම්පල් දාන හින්දා මට ඕක විතරයි සෙට් උනේ. ඒක හින්දා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මම වගේ තව අයත් ඉන්නව දන්නේ නැහනේ. ඒක නිසා ෆේස් වොෂ් එකක් කියන්න ඕන. ඒ කියන්නේ මට ෆාමසි එකෙන් දීපු ෆේස් වොෂ් එකක්. ඒක මගේ මූණට මාර විදියට හරි ගියා. කැමති කට්ටිය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න මම දාන්නම්. ඉතින් ඔන්න ඔය විදියට තමයි පේස්ට් එක හදලා ඉවර වුණාට පස්සේ තියෙන්නේ. ඉතින් හැබැයි කියන්න ඕන මේක හැමෝගම ස්කින් එකට හරියයිද කියලා මම දන්නේ නැහැ. මගේ ස්කින් එකට හරි ගියප එක තමයි මේ. ඉතින් ඔන්න ඔය විදියට ඇප්ලයි කරලා හොදලා දාන්න තමයි තියෙන්නේ. මොන බලන්නකෝ අපිට තව එක්කෙනෙක් හම්බුණා. ඉතින් මං මූණට ගානකොට එයාටත් ඕනම කියලා කෙනදී චුට්ටි පොඩ්ඩක් එයාට ටච් කරලා කියලා තිබ්බද එයාට හරි සතුටුයි. ඉතින් බලන්නකෝ. එහෙනම් අදට එච්චරයි. ඔයාලත් කැමති නම් try කරලා බලන්න. ගිහින් එන්නම්. bye.